දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවාගෙන ඇති අතර අධීක්ෂණ කළමනාකර තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරීන් බඳවාගෙන තියෙනවා. රජයේ නවාර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍යාංශයේ මෙතෙක් කාන්තාවන් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉදිරි ප්‍රස්තාව සලසා දීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව වැඩබල ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සමන්ද ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලටගෙන දැනට අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුල කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ 1 අනුව්‍යවස්ථා විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු වලට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිම වශයෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දුව කළා.